2025 වරහන් 2026 භූගෝල විද්‍යාව අනුමාන ප්‍රශ්න පත්‍රය තමයි අද වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ. වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනි අද වීඩියෝ එකෙන් අපි භූගෝල විද්‍යාව අනුමාන ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සමග සාකච්ඡා කරනවා. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. ඔයාලා දන්නේ නැති ගොඩක් දේවල් අද වීඩියෝ එකෙන් ඔයාලට දැනගන්න පුළුවන්. ඒ වගේම මතක් කරන්න ඕනි වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe නොකර නම් මේ වීඩියෝ එක බලන්නේ දැම්මම ඔයාලට පුළුවන් පල්ලෙහාන් තියෙන subscribe button එක touch කරලා අපේ YouTube channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න. අපේ YouTube channel එක ඔයාලා subscribe කරලා bell icon එක all කරලා තියාගත්තොත් අපි අනුමාන වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් මගින් ගෙන්න ගන්න පුළුවන්. ඒ නිසා අපේ YouTube channel එක දැම්මම subscribe කරලා මේ වීඩියෝ එකට like එකකුත් දාලා අපි යමු වීඩියෝ එකට. ඔයාලට බලා ගන්න පුළුවන් 2025 වරහන් 2026 අපොස්ස සාමාන්‍ය පෙළ විභාගයට අදාළ භූගෝල විද්‍යාව එක කොටස ප්‍රශ්න පත්‍රයක් තමයි ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකෙදි මුලින්ම ඔයාලට උපදෙස් වාගයක් දීලා තියෙනවා. මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40කින් සමන්විතය. එක් ප්‍රශ්නයක් සඳහා දී ඇති උපදෙස් වලට අනුකූලව සියලුම ප්‍රශ්න වලට මෙම ප්‍රශ්න පත්‍රයේම පිළිතුරු සපයන්න කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. 1 සිට 5 දක්වා ප්‍රශ්න වලට එක් හිස් තැනකට ගැලපෙන පිළිතුර වරහන් තුලින් තෝරා හිත් ඉරිමත ලියන්න තමයි පළවෙනි ප්‍රශ්නේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ පළවෙනි ප්‍රශ්නේ විදිහට දීලා තියෙන්නේ පෘථිවි තලයේ සිට කිලෝමීටර 5ත් 6ත් අතර කලාපයේ මුළු වායු ප්‍රමාණයෙන් හිස් තැනක් ප්‍රමාණයක් අන්තර්ගත වේ. කොච්චර ප්‍රමාණයක්ද කියලා තමයි අහලා තියෙන්නේ. වරහන් ඇතුළේ ඔයාලට බලා ගන්න පුළුවන් 118 150 197 විදිහට උත්තර දීලා තියෙනවා. මෙතෙන්දී නිවැරදි පිළිතුර වන්නේ 150. හරි, දෙවෙනි ප්‍රශ්නේ ඔයාලට බලා ගන්න පුළුවන් පොල් වගාව ව්‍යාප්ත කිරීම සඳහා කටයුතු කරන පොල් පර්යේෂණ ආයතනය හිස් තැනක් ප්‍රදේශයේ පිහිටුවා ඇත. මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් පිළිතුරු විදිහට දීලා තියෙනවා ඇඹිලිපිටිය රත්න බතලගොඩ. මෙතන නිවැරදි පිළිතුර තමයි ඇඹිලිපිටිය කියන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් කර්මාන්ත ගම්මානය ඇති කරන ලද්දේ හිස් තැනක් කර්මාන්තයේ සංවර්ධනය සඳහාය. පිළිතුරු විදිහට දීලා තියෙනවා නිෂ්පාදන අපනයන ගෘහ. තුන්වෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර විදිහට අපිට දෙන්න පුළුවන් ගෘහ කියන ගෘහ කර්මාන්තයේ සංවර්ධනය සඳහා තමයි කර්මාන්ත ගම්මානය ඇති කරලා. ඒ නිසා ගෘහ තමයි මෙතන උත්තරය වන්නේ. ඒ වගේම හතරවෙනි ප්‍රශ්නේ නාවික සැතපුම් 24 සිට 200 දක්වා කලාපය හිස් තැනක් ලෙස හඳුන්වයි. පරම ආර්ථික කලාපයේ යාබද කලාපයේ රාෂ්ට්‍රීය මුහුදු සීමාව විදිහට තමයි උත්තර 3 දීලා තියෙන්නේ. මෙතනදී පිළිතුරු විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ පරම ආර්ථික කලාපය. පස්වෙනි ප්‍රශ්නේ වලට බලා ගන්න පුළුවන් දකුණු ආසියානු කලාපයේ ඉහළම මානුෂීය සංවර්ධනයක් සහිත රට වන්නේ කියලා හිස් තැනක් දීලා තියෙනවා. ඉන්දියාව, ලංකාව, මාලදීවයින් විදිහට තමයි උත්තර දීලා තියෙන්නේ. මෙතෙන්දී නිවැරදි පිළිතුර තමයි ශ්‍රී ලංකාව. හරි නම් ගෙමල්ලි ඔයාලට ඊළඟට බලා ගන්න පුළුවන් අංක 6 සිට 10 තෙක් ඇති එක් ප්‍රකාශ නිවැරදි නම් නී යන්න වටාද වැරදි නම් වෑ යන්න වටාද රවුමක් අඳින්න කියලා 6 විදිහට දීලා තියෙන්නේ. වර්තමානයේ ශ්‍රී ලංකාවේ මිනිරන් කැණීම සිදු කරන ලද්දේ පතල් දෙකක් පමණ කියලා තමයි දීලා තියෙන්නේ. මෙතෙන්දී උත්තරය තමයි නිවැරදි කියලා දෙන්න ඕනි. එතකොට නී කියන අකුර වටේ තමයි ඔයාලා රවුමක් අඳින්න ඕනි. 7 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ ඍතු භේදය නිසා සෞම්‍ය කලාපයේ උෂ්ණත්වය වැඩි වේ. ඒකට උත්තරයත් නී වටේ තමයි ඔයාලා රවුමක් අඳින්න ඕනි. ඒකත් නිවැරදි පිළිතුර. 8 වෙනි එක ඔයාලට බලා ගන්න පුළුවන් සෑම කණිජයක්ම නියත රසායනික සංයුතියක් ඇත. මේකේ උත්තරයත් නිවැරදි. මේකේ උත්තරයත් නී තමයි. එතකොට 9 වෙනි එක විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් පාෂාණවල ඝනත්වය සංයුතිය සහ පිහිටීම අනුව පෘථිවි කබලයේ ප්‍රධාන කොටස් 3ක් ඇත. එතකොට මේකේ උත්තරය මොකද්ද? මේකට වැරදි කියලා තමයි අපිට දාන්න තියෙන්නේ. එතකොට වෑ කියන අකුර වටේ තමයි රවුමක් අඳින්න තියෙන්නේ. 10 වෙනි එක විදිහට අහලා තියෙන්නේ භෞතික ජීවන තත්ත්ව දර්ශකය රටක සංවර්ධනය මැනීම සඳහා භාවිතා කරන පැරණි මිනුමකි. මේකටත් පිළිතුර වෑ කියන අකුර තමයි ඔයාලට දෙන්න ඕනේ. එතකොට මේ ප්‍රකාශයත් වැරදි. ඉතින් ආයෙත් ඔයාලට මතක් කරන්න ඕනි තාමත් ඔයාලා අපේ YouTube channel එක subscribe නොකර නම් මේ වීඩියෝ එක බලන්නේ. ඔයාලට පුළුවන් අපේ YouTube channel එක subscribe කරලා bell icon එක all කරන්න. ඒක ඔයාලා අපිට කරන ලොකුම ලොකු උදව්වක්. ඒ වගේම අපි සියලුම විෂයන් වලට අනුමාන ලබා දෙන්න තීරණය කරලා තියෙනවා අපේ YouTube channel එක හරහා. මේ වෙනකොට සිංහල භූගෝල විද්‍යාව, ඉතිහාසය, චිත්‍ර, ගණිතය වගේ විෂයන් වලට අනුමාන දීලා තියෙනවා. ඒවත් බැලුවේ නැත්නම් ඔයාලට පුළුවන් පල්ලෙහා description එකේ තියෙන link touch කරලා ඒ අනුමාන ටිකත් නරඹන්න. හරි, ඔයාලට බලා ගන්න පුළුවන් අංක 11 සිට 16 තෙක් ප්‍රශ්න වලට හිස් තැනට සුදුසු වචන යොදා සම්පූර්ණ කරන්න කියලා තමයි ප්‍රශ්න දීලා තියෙන්නේ. 11 වෙනි ප්‍රශ්න විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය මගින් ප්‍රධාන සංචාරක කලාප හිස් තැනක් හඳුනාගෙන ඇත. මෙතෙන්ද නිවැරදි පිළිතුර තමයි කලාප 7ක්. එතකොට ඔයාලා 7ක් කියලා තමයි දාන්න ඕනේ. 12 වෙනි ප්‍රශ්නේ විදිහට දීලා තියෙනවා ග්‍රැනයිට් විපරීත වීමෙන් හිස් තැනක් පාෂාණ නිර්මාණය වේ. මෙතනදී නිර්මාණය වෙන පාෂාණය තමයි නයිස්. එතකොට ඔයාලා පිළිතුර විදිහට දාන්න ඕනේ නයිස් කියලා. 13 වෙනි ප්‍රශ්නේ ඔයාලට බලා ගන්න පුළුවන් මුලින්ම හිස් තැනක් තියලා තමයි ප්‍රශ්න
ප්‍රශ්නේ අහලා තියෙන්නේ විශේෂ ප්‍රාග්ගුණය හා තාක්ෂණීය දියුණුව එකලස් කිරීමේ කර්මාන්තයක මූලික පදනම වේ. මේකේ පිළිතුර විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ශ්‍රම විභාජනය කියලා තමයි මේකේ පිළිතුර විදිහට දීලා තියෙන්නේ. 14 වෙනි ප්‍රශ්නේ ඔයාලට බලා ගන්න පුළුවන් වර්ග කිලෝමීටරයක ජීවත් වන ජනසංඛ්‍යාව හිස්තැනක් ලෙස හඳුන්වයි. මෙතෙන්දි පිළිතුර වශයෙන් දීලා තියෙන්නේ ජන ඝනත්වය. එතකොට 15 වෙනි ප්‍රශ්නේ වලට බලා ගන්න පුළුවන් ප්‍රාවරණය තුල ක්‍රියාත්මක වන හිස්තැනක් වල බලපෑම භූතැටි වල චලනය වේ. හිස්තැනට වල දාන්න ඕනි සංවහන ධාරා කියලා. එතකොට 16 වෙනි ප්‍රශ්නෙට ඔයාලට අහලා තියෙන්නේ සාගර වලට සම්බන්ධ වූ හෝ ගොඩබිම් වලින් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් වූ කරදිය ප්‍රදේශ හිස්තැනක් ලෙස හඳුන්වයි. මෙතෙන්දී ඔයාලගේ පිළිතුරු විදිහට ඔයාලා දාන්න ඕනේ නිවැරදි පිළිතුරු විදිහට මුහුදු කියලා. ඉතින් අපි මේ සාකච්ඡා කරගෙන යන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිර්මාණය කරලා තියෙන 2025 වරහන් 2026 අපොස සාමාන්‍ය පෙළ භූගෝල විද්‍යාව කියන විෂයට අදාළ අනුමාන ප්‍රශ්න පත්‍රයක්. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් නිමා කරනවා. ඔයාලට මේ අපි සාකච්ඡා කරපු කොටස ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදිහට මම WhatsApp channel එකේ link එක දාලා තියන්නම්. ඔයාලට පුළුවන් ඒ link එක touch කරලා මේ අපි දැන් සාකච්ඡා කරපු ප්‍රශ්න පත්‍රයේ කොටස ඩවුන්ලෝඩ් කර පිළිතුරු පත්‍රයත් සමග ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම නංගිය මල්ලිය මේ වගේ ප්‍රශ්න පත්‍ර අපි ඉදිරියටත් සාකච්ඡා කරන්න ඕනි නම් අපේ YouTube channel එක තුලින් ඔයාලට පුළුවන් පල්ලෙහාන් කමෙන්ට් කරන්න. ඉස්සරහටත් මේ වගේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න, අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න කියලා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. තවත් වීඩියෝ එකකින් හමු වෙමු.